උසස් පෙළට ජීව විද්‍යාව බයෝ හදාරපු ඉංග්‍රීසි පාඨමාලා කරපු අනාගතයේ සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න පෙරම් පුරපු තරුණයෙක් කොහොමද ලංකාවේ පෙබළ පාතාල කලින් නායකයෙක් වුණේ? ඉන්දුනීසියාවේදී ජාත්‍යන්තර මෙහෙයුමකින් අත්අඩංගුවට අරන් ලංකාවට කුදලගෙන ආපු කෙහෙල්බද්දර පද්මේ නොහොත් කෝරළ ගමගේ මද්දිනු පද්මසිරි පෙරේරා කියන්නේ කවුද? අද අපි කියන්න යන්නේ තාත්තාගේ මරණයෙන් පටන් අරන් දේශපාලඥයන් නිලියන් සහ බන්ධනාගාර නිලධාරීන් දක්වා දිවන කෙහෙල්බද්දර පද්මගේ පාතාල කතාවේ සම්පූර්ණ ඇතුළාන්තයයි. ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේ සුර ව්‍යාපාරිකයෙක් වුණු නෙවිල් පෙරේරාට දරුවන් දෙන්නෙක් හිටියා. ඒ අතරින් අයෙක් තමයි මද්දිනු පද්මසිරි. කුඩා කාලයේ ඉඳන්ම ඉගෙන ගැනීමට වගේම ක්‍රීඩාවටත් හරිම දක්ෂ වුණු පද්මසිරි කඳාන මැසනාඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබාගත් උසස් පෙළ සඳහා තෝරාගත්තේ බයෝ අංශයේ. පස්සේ නිට්ටම්බූර් ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආයතනයකින් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් සම්පූර්ණ කළා. නමුත් උසස් පෙළ අධ්‍යාපනයෙන් පස්සේ තමන්ගේ පියාගේ ව්‍යාපාරවලට එකතු වුණු පද්මසිරි පස් ව්‍යාපාරයට බැස්සා. අන්න ඒ තීරණය තමයි ඔහුගේ මුළු ජීවිතයම කඩුල්ලෙන් පිටටට විසි කළේ. පස් ව්‍යාපාරයේදී ඇතිවුණු තරඟකාරීත්වයත් එක්ක පස් පොඩ්ඩා කියන පාතාල චරිතය එක්ක පද්මගේ ගැටුම ආරම්භ වෙනවා. මේ ගැටුම කොච්චර දුරදිග ගියාද කියනවා නම් ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක් අසින් පද්මගේ පියාව ඝාතනය කරනවා. තමන්ගේ පියාගේ ඝාතනයත් එක්ක සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් වෙන්න හිටපු පද්මසිරි කෙහෙල්බද්දර පද්මේ කියන පාතාල නායකයා බවට පත් වෙනවා. පියා මැරූ පලිය ගන්න ආයුධ අතට ගන්නවා. ප්‍රතිවිරුද්ධ කල්ලියේ පෙබලයින් එකිනෙකා ඝාතනය වෙද්දී ගණේ මුල්ල සංජීව වැනි පෙබලයන් සමගත් පද්මගේ පලිගැනීමේ වෛරය දිගින් දිගටම පැතිරුණා. කෙහෙල්බද්දර පද්මට එරෙහිව එල්ල වුණු ප්‍රධාන චෝදනා මොනවාද? මනුෂ්‍ය ඝාතන සහ ඝාතන තැත්කිරීම, ප්‍රතිවිරුද්ධ පාතාල සමාජිකයන් සහ තොරතුරුකරුවන් ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීම්, කප්පම් ගැනීම්, ගම්පහ පැහැලියගොඩ කැලණිය සහ ඒ හා ආසන්න ප්‍රදේශවල ව්‍යාපාරිකයන් බියගන්වා විශාල වශයෙන් කප්පම් මුදල් ලබා ගැනීම, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම හෙරෝයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාලයෙන් මෙහෙයවීම, නීති විරෝධී ගිනිඅවි භාවිතය, විදේශීය නිෂ්පාදිත ගිනිඅවි ජාලයක් පවත්වාගෙන යාම. ලංකාවෙන් පැනගිය පද්මේ ඩුබයි, රුසියාව, සිංගප්පූරු ඇතුළු රටවල් 13කට ආසන්න සංඛ්‍යාවක ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර වලින් සැඟවී සිටියා. නමුත් 2025 වසරේදී ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී ශ්‍රී ලංකා පොලිසිය සහ ඉන්දුනීසියානු පොලිසිය එක්ව කළ ඒකාබද්ධ මෙහෙයුමකින් පද්මේ ඇතුළු කල්ලියේ අත්අඩංගුවට ගැනුණා. ලංකාවට රැගෙන ආ පද්මගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CID කළ ප්‍රශ්න කිරීම් වලදී විස්මජනක තොරතුරු රැසක් හෙළි වුණා. ඔහුගේ ජංගම දුරකථන වලින් දේශපාලඥයන් 9 දෙනෙකුගේ, නිරූපිකාවන් සහ රංගන ශිල්පිනියන් 7 දෙනෙකුගේ තොරතුරු සහ ඡායාරූප හමු වුණා. ඊට අමතරව බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකුගේ දුරකථන අංක සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනෙකුගේ තොරතුරු සොයා ගැනීමට CID-යට හැකි වුණා. හොඳින් ඉගෙනගෙන සමාජයේ වැදගත් තැනකට යන්න තිබුණු ජීවිතයක් එක්ක ක්ෂණිකව පලිගැනීමේ චේතනාව සහ වැරදි ආශ්‍රය නිසා කෙළවර වුණේ බන්ධනාගාර කූඩුවෙන්. පාතාලයට බහින ඕනෑම කෙනෙකුගේ අවසානය මරණය හෝ සිරගෙදර බවට කෙහෙල්බද්දර පද්මගේ කතාව හොඳ උදාහරණයක්. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්න. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. Goodbye.